ආයිබෝන් යාළුවනේ මේ මම හිතනවා මේ සතාව ඔයගලන්ට මතක ඇති කියලා. මෙයාට තමයි අර බේත් කරන වීඩියෝ එකක් තිබ්බේ. හරිද? එතකොට මෙයාට සාමාන්‍ය මාස එකමාරකට වැඩි කාලයක් මෙයාව ඒ කියන්නේ විදියට බේත් කරලා තියලා තිබ්බා. දැන් එයාට 98ක් 98ක්ම හොඳයි. මොකද කිව්වොත් මම බලාපොරොත්තු වෙන විදියටම ආවේ නැති හින්දා තමයි මම එහෙම කියන්නේ. සතා සාමාන්‍යයෙන් අර ඉඳපු විදියටම ඇවිදී කියලා තමයි මම අදහස් කරේ. මම උපරිම try කරේ ඒ විදියටම ඇවිද්දවන්න සතාගේ පොඩි කකුලේ අර අවුලක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමනේ. ඒකත් හරි සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ හරි සතෙක්ගේ හරි කටුවක් කැඩුනොත් එහෙම අස්තියක් බිඳුනොත් එහෙම එතන ඒ හැම ඇකිලෙනවා. හරිද? ඒ හැකිලෙන හැම ආයේ මේ හරියටම ඒ විදියටම ගන්න බෑ. පොඩි වෙනසක් තියෙනවා ඒක. ඒක ඒ විදිහටම තියෙනවා. ඕගලන්ට පේනවා සතා ඇවිදිනකොට කකුල පොඩ්ඩක් අර ඉස්සරහට ඇදලා වගේ තමයි තියන්නේ සතා කකුල. හරිද? එතකොට ඕක ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක දැම්මේ හේතුව ඒ සතා සනීප වුණාට පස්සේ කොයි විදියටද ඉන්නේ කියලා. තාම මම මෙයාව රැල්ලට දැම්මේ නැහැ. මෙයාව තනියම තමයි තියලා තියෙන්නේ. මොකද කිව්වොත් තාම එයාගේ කකුල් අර පරණ විදියටම හයිය මදි හින්දා. හරිද? ඒ විදිහට හයිය මදි. මේ අතරතුර සතෙක් එක කොටා ගත්තොත් හරි නැත්නම් වෙන මොනවා හරි සතෙක් මෙයාට පාර දුන්නොත් එහෙම මේ සතාගේ කියන්නේ වේදනාව තව වැඩි වෙනවා. ඒ කියන්නේ තව ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ හින්දා තමයි මේ විදිහට කරේ. මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. ආයිබෝවන් ජය වේවා.